මේ ගීතයේ මුලින්ම ඇහෙන්නේ උදාකර රේඩියෝ අන්තර්ජාල ගුවන් විදුලිය. කරපුරැකියාවෙන් අයින් වෙලා හිතුවේ යන්න රට රස්ස හොයලා. ගිහින් බාර දුන්න හොඳ ඒජන්සියක් හොයලා පොඩි පූජාවකුත් තියලා. ඉන්න මාස ගණන් ගෙවිලා අවුරුද්දක් වෙනවා නැතම රට ගිහිලා. ඇගිලි ගැන බලා ඉන්නවා යන්නේ කවදද කියලා. මගේ අපේ ඔබයි ඒජන්සිය ලොකු මහත්තයෝ අපේ දෙයියෝ. දුවයි ඇත්තයි මගේ අම්මෝ දුන්න තැමතුමක ලැබුණු පිළිතුර අහලා මගේ දෙයියෝ. හැමදාමත් කියනවා දෙවියන්ට කියන්නලු වැඩලා මගේ දෙයියෝ. ගෙදර ඉන්න තරවනවා ඔරවනවා ගසනවා අපේ ගෑණි තේරෙන්නේ නැද්ද මගේ දෙයියෝ. ඇනුම් බැනුම් අහන්න බැපන යන්න කලින් කරන දෙයක් ඉක්මනට කරන්න මගේ දෙයියෝ. කරපුරැකියාවෙන් අයින් වෙලා හිතුවේ යන්න රට රස්ස හොයලා. ගිහින් බාර දුන්න හොඳ ඒජන්සියක් හොයලා පොඩි පූජාවකුත් තියලා. ඉන්න මාස ගණන් ගෙවිලා අවුරුද්දක් වෙනවා නැතම රට ගිහිලා. ඇගිලි ගැන බලා ඉන්නවා යන්නේ කවදද කියලා. බස්පතින්ට හරි යනවා කියලා සඳුදා කියන්න එපා. ඊළඟ බ්‍රහස්පතින්ට ලබන සඳුදා සුවර් කියන්න එපා. සතියේ දින හත අනේ දෙයියනි වැඩි කරන්න එපා. සුදු මහත්තයා එන දවස හරියට අහලා නොකිය ඉන්න එපා. උදාකර රේඩියෝ කරපුරැකියාවෙන් අයින් වෙලා හිතුවේ යන්න රට රස්ස හොයලා. ගිහින් බාර දුන්න හොඳ ඒජන්සියක් හොයලා පොඩි පූජාවකුත් තියලා. දින මාස ගණන් ගෙවිලා අවුරුද්දක් වෙනවා නැතම රට ගිහිලා. ඇගිලි ගැන බලා ඉන්නවා යන්නේ කවදද කියලා. සුදු මහත්තයට ඉක්මනටම එන්න කියන්න මගේ දෙයියෝ. අපි රට යන දවස කවදාද කියන්න මගේ දෙයියෝ. ඇත්තම කියනවා නේද මගේ දෙයියෝ. දෙවියනි ඔබ මැවුලොව පුදුමයි කියා හිතෙන්නේ මට විතරද මගේ දෙයියෝ. කරපුරැකියාවෙන් අයින් වෙලා හිතුවේ යන්න රට රස්ස හොයලා. ගිහින් බාර දුන්න හොඳ ඒජන්සියක් හොයලා පොඩි පූජාවකුත් තියලා. දින මාස ගණන් ගෙවිලා අවුරුද්දක් වෙනවා නැතම රට ගිහිලා. ඇගිලි ගැන බලා ඉන්නවා යන්නේ කවදද කියලා. කරපුරැකියාවෙන් අයින් වෙලා හිතුවේ යන්න රට රස්ස හොයලා. ගිහින් බාර දුන්න හොඳ ඒජන්සියක් හොයලා පොඩි පූජාවකුත් තියලා. දින මාස ගණන් ගෙවිලා අවුරුද්දක් වෙනවා නැත්නම් රට ගිහිල්ලා. ඇගිලි ගැන බලා ඉන්නවා යන්නේ කවදද කියලා.